දැන් ඔයගොල්ලෝ කියන්න බලන්න මොකද්ද? බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වනසේක. බලන්න අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ කොයි තරම් ලස්සන බුදු ගුණද තියෙන්නේ. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ මේ නිවන් දකින්න මාර්ගය හොයාගෙන වැඩියා. වැඩලා උන්වහන්සේම මේ ආර්ය අෂ්ටාංග මාර්ගය හොයාගෙන එම නිවන් මාර්ගයේ වැඩම කළා සුන්දර නිවනට පත් වුණා. ඒ කියන්නේ මොකද්ද? හතරවෙනි ගුණය මොකද්ද? මොකද්ද? සුගත වනසේක. එතකොට මේ සුන්දර නිවන් මාර්ගයේ හොයාගෙන එම සුන්දර නිවන් මාර්ගයේ වැඩම කරලා මේ සසර දුකින් සදහටම උන්වහන්සේ නිදහස් වුණා දරුවෝ. අන්න ඒ නිසා උන්වහන්සේ හඳුන්වනවා සුගත වනසේක කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දරුවනේ ඊළඟ බුදුරජාණන් වහන්සේගේ ගුණය මොකද්ද? හයියෙන් කියන්න මට ඇහෙන්නේ. ලෝකවිදු වනසේක. ඒක හරි. දැන් බලන්න ලෝකවිදු ලෝක කියන්නේ බ්‍රහ්ම ලෝකේ, දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, හතර අපාය, මේ කය නැමැති ලෝකේ, සත්ත්ව ලෝක, ආයතන ලෝක, ධාතු ලෝක, මේ සියලු ලෝකයන්ගේ හට ගැනීම උන්වහන්සේ අවබෝධ කරා. මේ පොළොවට පස් වෙලා යන පඨවි ධාතු, වතුරේ දී වෙලා යන ආපෝ ධාතු, රස්නට අයිති වෙලා යන තේජෝ ධාතුව, හුළඟට අයිති මේ වායෝ ධාතු කියන මෙන්න මේ සතර මහා ධාතුන්ගෙන් ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම ධර්මයන්ගෙන් තමයි මේ කය හටගෙන තින්නේ. ඒ වගේම මේ කය පවතින්නේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. සියලු සත්වයෝ ආහාරයෙන් තමයි යැපෙන්නේ. ආහාර නැත්තම් අපේ තේජල දුර්වල වෙනවා, අපිත් දුර්වල වෙනවා. ඔය කුඩා මේ දරුවොත් දුර්වල